අද අපි ගැඹුරින් විමසන්න යන්නේ ඉතිහාසයේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් ගැන. ඒ තමයි ඊජිප්තුවේ අවසන් පාරාවෝවරිය VBI වන ක්ලියෝපැට්‍රා රැජින. අපි බලමු එය ජීවත් වුණු කාලය ඒ ලෝකේ කොයි වගේද කියලා. ඇත්තටම එයාගේ මරණය ක්‍රීපු 30 අගෝස්තු 12 වෙනිදා සිදු වුණා කියන එකත් එක්ක අවුරුදු 3ක් විතර පරණ ශිෂ්ටාචාරයක නිදහස් යුගයේ ඉවර වෙනවා. ඔව් ඒක ලොකු කඩේමක්. ඇය බලවත් බුද්ධිමත් කාන්තාවක් විදිහට තමයි ඉතිහාසයේ සටහන් වෙන්නේ. රෝම අධිරාජ්‍ය අනාගතයට තේ බලපෑම් කළා කියනවා. අනිවාර්යෙන්ම ජුලියස් සීසර්, මාක් ඇන්ටනි වගේ අර රෝමේ ප්‍රබලයන් එක්ක තිබුණු සම්බන්ධතා ඊට පස්සේ ඇගේ අර ශෝචනීය අවසානය විෂ සර්පෙක් දෂ්ට කරගත්තා කියන කතාව නේද? ඒකත් එක්ක ඇය අදටත් හරිම ජනප්‍රියයි. ෂේක්ස්පියර් හැම ඇය ගැන ලියලා තියෙනවා. වයසට ඇව මැල කරන්න බෑ, පුරුදුට ඇගේ අනන්ත විවිධතාවය පරණ කරන්න බෑ වගේ වර්ණනා. හරියටම. අර පැස්කල් වගේ දාර්ශනිකයෙකුත් කියලා තියෙනවා නේද? ක්ලියෝපැට්‍රාගේ නාසය පොඩ්ඩක් කොට වුණා නම් ලෝක ඉතිහාසෙම වෙනස් වෙන්න තිබුණා කියලා. ඔව් ඒ කියන්නේ ඇගේ බලබෑම කොච්චරද කියන එකට හොඳ උදාහරණයක්. ඉතින් අපි මේ කතා කරන්නේ ක්ලියෝපැට්‍රාගේ ජීවිතය. ඇගේ කාලය ගැන ලියවුණු ඓතිහාසික වාර්තා විශේෂණ මත මේ වගේ දේවල් පදනම් කරගෙන අපේ අරමුණ ඇය හිටපුයේ සංකීර්ණ ලෝකයේ තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඊජිප්තුවයි රෝමියයි අතර බලාරගල. ඒ රටවල් දෙක ඇතුලේ තිබුණු තත්වයන්. ඔව්. ඒ වගේම වැදගත්ම දේ තමයි ඇගේ කතාව අපිට අද ලැබිලා තියෙන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් කලාවට ඒක ලියලා තියෙන්නේ අර ඇගේ සතුරන් විසින් නේද? ඒක තමයි ලොකුම අභියෝගය. හරි. එහෙනම් අපි පටන් ගමු. අපි යමු ක්‍රිස්තු පූ පළවෙනි සියවසේ මැද හරියට. එතකොට මධ්‍යධරණී මුහුද වටේ බලවතුන් කවුද? විශේෂයෙන්ම ඊජිප්තුවයි රෝමියයි අතර සම්බන්ධය මොන වගේ එකක්ද තිබුණේ? වැදගත්ම දේ තමයි රෝමයේ ඒ වෙනකොටත් නැගෙනහිර මධ්‍යධරණී කලාපය පුරාම බලය පතුරවමින් හිටියේ වේගෙන්. ඒ කියන්නේ රෝමයේ නැගින බලවේගයක්. ඔව්. ක්ලියෝපැට්‍රා බලයට එන දශක ගානකට කලින් ඉඳන්ම රෝමයේ ඊජිප්තු දේශපාලනයට අත දාලා තිබුණා. ඒක අලුත් දෙයක් නෙවෙයි. උදාහරණයක් කිව්වොත් හොඳම උදාහරණය තමයි ක්ලියෝපැට්‍රාගේම පියා 12 වෙනි ටොලමි. ක්‍රිස්තු පූ 50 ගණන් වල වගේ ඊජිප්තුවේ ඇතුලේ දේශපාලන ගැටුම් ඇති වෙලා ඔහුව බලෙන් අයින් කරාම. ආයෙත් සිහසුන ගන්න එයාට රෝමයේ උදව් ඉල්ලන සිද්ධ වුණා. ඒ කියන්නේ රෝමයේ බලපෑම ඒ තරමටම තිබිලා තියෙනවා. ඔව්. ඉතින් ඒ සම්බන්ධය ක්ලියෝපැට්‍රාගේ කාලෙට දිගටම ආවා. එතකොට ඊජිප්තුවේ තත්ත්වය කොහොමද? රෝමයේ එක්ක බලද්දී ස්වාධීන රාජ්‍යයක් විදිහටද තිබුණේ? නැත්නම් යම් යටත් බවක් තිබුණද? තාක්ෂණිකව නම් ස්වාධීනයි. හැබැයි රෝමයේ ඊජිප්තිය දිහා බැලුවේ කොහොමද? අර ධනය නිසා ගෞරවයක් තිබුණද? නැත්නම් බයක්ද? ඊජිප්තුව කියන්නේ අතිශයින්ම ඇත්තම කිව්වොත් පුදුම විදිහට ධනවත් සම්පත් බහුල රටක්. රෝම ලෝකයේ පුරාම ඊජිප්තුවේ ධනිය ගැන ලොකු කතා බහක් තිබුණා. ප්‍රවාද වගේ. ඉතින් රෝමයේ ඉන්න අර සල්ලි හොයන්න බලාගෙන ඉන්න අය බලවතුන්ට ඊජිප්තුව කියන්නේ කදිම තැනක් වුණා. ඒ කියන්නේ සූරා කන්න පුණුවන් තැනක් විදිහට දැක්කේ. ඔව්. ඒ ධනිය ගසා කන්න නැත්නම් ණය දීලා හරි බලපෑම් කරන්න ගිය රෝමවරු ඕනතරම් හිටියා. හැබැයි එක්කම මේ පැරණි ටිකක් අබිරහස් ශිෂ්ටාචාරය ගැන රෝමවරුන්ට යම් ව්‍යාකුල බවක් සමහර විට ගෞරවයක් මිශ්‍ර බියක් තිබුණා කියලා හිතන්න පුළුවන්. හැබැයි මෙතන තව කාරණයක් තියෙනවා. ක්ලියෝපැට්‍රාට උරුම වෙනකොට තත්ත්වය ටිකක් වෙනස්. කොහොමද? අර ප්‍රසිද්ධ ධනිය තිබුණට ඇයට රාජ්‍ය ලැබෙනකොට ඒක තිබුණේ බංකොලොත් භාවයට ඇද වෙච්චිමින් රෝමයට අධික විදිහට ණය වෙලා. එතකොට ඒක තමයි ඇය මුහුණ දීපු පළවෙනි ලොකුම අභියෝගය. ඔව් ඒක ඇත්ත. එහෙනම් රෝමය ඊජිප්තුවේ ධනෙ දිහා බලාගෙන ඉන්නවා, දේශපාලනයටත් අත දානවා. ඒත් ඒ රෝමයේ ඇතුළෙත් ලොකු ප්‍රශ්න තිබුණා නේද ඒ කාලේ. අපි ටිකක් ඒ පැත්තට හැරමු. රෝමයේ දේශපාලන තත්ත්වය කොහොමද තිබුණේ? මොකද ඒ අස්ථාවරත්වය තමයි ක්ලියෝපැට්‍රාගේ කතාවට තදින්නම් බලපාන්නේ. ක්‍රිස්තපෝ පළවෙනි සියවස කියන්නේ රෝමයට ඉතාමත්ම කියන්න පුළුවන් අස්ථාවර කාලයක්. අස්ථාවර කිව්වේ එකක් කිවර වෙද්දි තව එකක් පටන් ගන්නවා වගේ. කවුද මේ සෙන්පතියෝ? ප්‍රධාන වශයෙන්ම පොම්පේස් සහ ජූලියස් සීසර් අතර ගැටුම. ඒක ක්‍රිස්ති පූර්ව 40 ගණන් වල මුලදී උච්චතම අවස්ථාවට ආවා. ඊට පස්සේ සීසර් දිනුවත් ක්‍රිස්ති පූර්ව 44 දී එයාවත් ඝාතනය කරනවා. ඊට පස්සේ සීසර්ගේ ප්‍රධාන සෙන්පතියෙක් වුණු මාක් ඇන්ටනි සීසර්ගේ හදාගත්තු පුතා ඒ කියන්නේ බෑනා වුණු ඔක්ටේවියනුයි අතරේ ලොකු බලාරගලයක් ඇති වුණා. මේ ඔක්කොම සිද්ධ වුණේ මේ කාලවකවානුවේ තමයි. ඒ කියන්නේ එක දිගටම ගැටුම්
මේක නිකම්ම බලාරගලයක් විතරද නැත්නම් පාලන ක්‍රම ගැනත් ප්‍රශ්නයක් තිබුණද? අර ජනරජයේ රිපබ්ලික් සහ ඒකාධිපතිත්වය අතර. හරියටම. ඒක තමයි යටින් දියුණු ලොකුම ප්‍රශ්නේ. රෝමය ජනරාජ්‍යයක් විදියකද දිගටම යන්නේ නැත්නම් තනි පුද්ගලයෙක් අතට බලය කේන්ද්‍ර වෙන ඒකාධිපති පාලනයකට යනවාද කියන එක. සීසර් ඒකාධිපතියෙක් වෙන හැදුවා කියන චෝදනාවක් තිබුණානේ. ඕ. ඒක සම්පූර්ණයෙන්ම පැහැදිලි නැත්තත් සීසර් තමන්ගේ බලය තහවුරු කරගෙන සමහර වෙල ඒකාධිපති තත්වයකට යන්න උත්සාහ කරනවා වගේ පේනුණා. ඒක තමයි අනිත් බලවත් වූ විශේෂයෙන් සෙනට් සභාවේ අය එයාට විරුද්ධ වෙන්නත් අන්තිමට ඌව මරන්නත් එක හේතුවක් උනේ. සීසර් මැරුණට පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරුනේ නැහැ එහෙන. කොහෙත්ම නෑ. ඊළඟට ඇන්ටනිට එතන ගන්න අවස්ථාව ආවා. ඊට පස්සේ ඔක්ටේවියන්ට. ඉතින් ඒ ගැටුම දිගටම ගියා. මේ සෙන්පතියන්ගේ බලය ගැන කිව්වොත් ඕන් නිකම දේශපාලකයෝ නෙමෙයිනේ. ඕන්ට තිබුණා තමන්ගේම අර පෞද්ගලික හමුදා වගේ බලයක් නේද? ඒක ඊටමත්ම වැදගත් කාරණයක්. පොම්පේ, සීසර්, ඇන්ටනි වගේ අයට තිබුණේ දැවැන්ත යුද්ධ කරලා පළපුරුදු තමන්ට පෞද්ගලිකව පක්ෂපාතී හමුදා. පක්ෂපාතීත්වය තිබුණේ රෝම රාජ්‍යයට වඩා සෙන්පතියාට. ගොඩක් දුරට ඔවුන් රෝමය වෙනුවෙන් ලෝකේ පුරා ගිහින් සටන් කරලා විශාල ජයග්‍රහණ අරගෙන විශාල කොල්ල කාපු ධනයත් අරගෙන තමයි රෝමයට ආවේ. කිනෙකාට විරුද්ධව සටන් කරන්න පටන් ගත්තම ඔවුන්ට අවශ්‍ය යුද ශක්තිය ඒ පක්ෂපාතී හමුදා ඔවුන් ළඟම තිබුණා. ඒක තමයි ජනරාජ්‍යය ටිකෙන් ටික බිඳ වැටිලා අන්තිමට අධිරාජ්‍යයක් බිහි වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ. හරි. රෝමයේ මේ අභ්‍යන්තර ගැටුම්, බලාරගල සහ අස්ථාවරත්වය දැන් අපිට යම්තම් පැහැදිලි. අපේ ආයෙත් ඊජිප්තුවට යමු. මේ වගේ රෝමයක් එක්ක ගනුදෙනු කරන්න වුණු ක්ලියෝපැට්‍රාට උඩුමුණු ඊජිප්තුව ගැන තව ටිකක් කතා කරමු. ඔබ කිව්වා ඒක ණය වෙලා තිබුණේ කියලා. ඒත් ඒකේ සංස්කෘතිය පාලන ව්‍යුහේ කොහොමද? ක්ලියෝපැට්‍රා කියන්නේ ටොලමි රාජවංශයේ කෙනෙක් නේද? ඒ ගැනත් පොඩ්ඩක් විස්තර කරමුද? ඔව්, ක්ලියෝපැට්‍රා කියන්නේ ඊජිප්තුව අවුරුදු 300ක් විතර පාලනය කරපු ග්‍රීක සම්භවයක් තිබුණු ටොලමි රාජවංශයේ අන්තිම පාලකයා. ග්‍රීක සම්භවයක් කිව්වේ? මේ වංශය පටන් ගන්නේ මහා ඇලෙක්සැන්ඩර්ගේ එක්සෙන්පතියෙක්ගෙන්. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය එයාගේ මරණයෙන් පස්සේ බෙදිලා ගියාම ඊජිප්තුව හිමි වුණේ ටොලමි කියන සෙන්පතියාට. ඒ කියන්නේ ඔවුන් ග්‍රීක ජාතිකයෝ. මුලින් ඔවුන්ගේ අත්ගනුවර වුණේ ඇලෙක්සැන්ඩ්‍රියාව. මේක ඒ කාලේ පුදුම නගරයක්. ටොලමිවරු ග්‍රීක භාෂාව, දර්ශනය, සාහිත්‍ය, කලාව මේ හැමදේම ඉහළින්ම අගය කළා. අර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයත් මේ කාලෙට අයිති නේද? ඔව්. ඒකට සම්බන්ධ මියුසියම් කියන ආයතනය ඒක නිකම්ම පුස්තකාලයක් නෙවෙයි, පර්යේෂණ ආයතනයක්, විශ්වවිද්‍යාලයක් වගේ තැනක්. ඒ කාලේ ලෝකේ ප්‍රධානම දැනුම් කේන්ද්‍රය කිව්වොත් හරි. ඉතින් මේ ග්‍රීක උගත්කම සංස්කෘතිය එක පැත්තක, අනිත් පැත්තෙන් මේ ග්‍රීක පාලකයෝ ඊජිප්තුව අවුරුදු 10 ගාණක් පැරණි සම්ප්‍රදායන් එක්කත් ගනුදෙනු කරන්න ඕන වුණා. ඒ කියන්නේ අර පාරාවෝරුන්ගේ දේවත්වයෙන් සැලකීම වගේ දේවල්? ඔව්. විශේෂයෙන්ම පාරාවෝ දේවත්වයෙන් සැලකීම, ඒ වගේම ඊජිප්තු පූජක පන්තියේ බලය. මේ පූජක තන්ත්‍රය තවමත් රටේ ස්ථාවර බලවත් කණුවක් වගේ ක්‍රියා කළා. එදුකොට ටොලමිවරු ඒකට හැඩ ගැහුණද? ඔවුන්ට සිද්ධ වුණා. උදාහරණයක් විදියට ක්ලියෝපැට්‍රාගේ පියා තමන්ව නව ඩයනයිසස් ග්‍රීක දෙවියෙක් කියලා හඳුන්වා ගත්තත් ඔහු ඒ එක්කම ඊජිප්තු පූජක පාලක කුලයත් කොටසක් වුණා. පාරාවෝ කෙනෙක් විදියට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා. ඉතින් මේක හරිම අමුතු අනපේක්ෂිත මිශ්‍රණයක්. ග්‍රීක සංස්කෘතියයි ඊජිප්තු දේවරාජ සම්ප්‍රදායයි අතර. ඒකනම් රසවත්. හැබැයි මේ වංශයේ තිබුණු අවාසිදායක දෙයක් ගැනත් ඔබ කිව්වා නේද? ඔව්. ඒ තමයි සහෝදර සහෝදරියන් අතර විවාහ වීමේ සම්ප්‍රදාය. ඒක ටොලමිවරු අතර තිබුණා. ඒකෙන් මොකද වුනේ? ඒක රාජවංශයේ ඇතිවෙම හරිව දරුණු ලේවැකි බලාරගල ඇතිවෙන්න ලොකු හේතුවක් වුණා. සහෝදරයා සහෝදරයාට විරුද්ධව, සහෝදරිය සහෝදරයාට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා, සටන් කරනවා. ක්ලියෝපැට්‍රාටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. හරි. එතකොට ක්ලියෝපැට්‍රා ගැනම කතා කළොත් කාන්තාවක් පාරාවෝ වෙන එක ඒ කාලේ ඊජිප්තුවේ අසාමාන්‍ය දෙයක්ද? ඊජිප්තු ඉතිහාසයේ බලවත් රැජිනියන් කිහිප දෙනෙක්ම හිටියා. හැට්ෂෙප්සුට් වගේ. හැබැයි ටොලමි වංශයේ පාලනය සාමාන්‍යයෙන් තිබුණේ පිරිමි පාලකයන් අතේ. කාන්තාවන් සමපාලකයන් විදියට හිටියත් තනිවම බලය ගන්න එක ටිකක් දුර්ලභයි. එතකොට ක්ලියෝපැට්‍රාගේ පෞද්ගලික පසුබිම කොයි වගේ කෙනෙක්ද? ඈ සුවිශේෂී වෙන්නේ අතිශයින්ම උගත් කාන්තාවක් වීම නිසා. බොහෝ විට අර මම කලින් කිව්වා ඇලෙක්සැන්ඩ්‍රියාවේ මියුසියම් එකෙන් තමයි ඇය අධ්‍යාපනය ලබන්න ඇත්තේ. භාෂා ගණනාවක් කතා කරන්න පුළුවන් වුණා කියලාත් කියනෝ නේද?
ඕ ප්ලූටාක් වගේ පැරණි ලේඛකයන් කියනවා ඇයට ඕනෑම විදේශීය රාජදූතයෙක් එක්ක ඔවුන්ගේම භාෂාවෙන් කතා කරන්න පුළුවන් වුණා කියලා. ඒකේ ඒ කාලේ රාජතාන්ත්‍රික කටයුතු වලට ලොකු වාසියක් වෙන්නේ නැති. පුදුමම දේ තමයි අවුරුදු 300ක් විතර ඉජිප්තුව පාලනය කරපු ටොල්ලමි වංශයේ ඉජිප්තු භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරපු එකම පාලකයා ඇය කියන එක. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒකෙන් පේනවා ඇය අර ග්‍රීක් පාලන පැලැන්තියෙන් එහාට ගිහින් තමන්ගේ ඊජිප්තු යටත් වැසියන් එක්ක ඒ සංස්කෘතියක සම්බන්ධ වෙන්න උත්සාහ කරා කියලා. ඒක දේශපාලනිකවත් වැදගත් වෙන්නේ නැත්තේ. ඇය පාලයට වෙන්නේ කොහමද? ඇය වයස අවුරුදු 17 දී විතර පියා මිය යනකොට ඇය ඒ වෙනකොටත් පාලන කටයුතු වලට උදව් කළමින් හිටියා කියලා කියවෙනවා. පියාගේ අන්තිම කැමැති පත්‍රයේ තිබිලා තියෙන්නේ ඇයයි ඇගේ වයස 12ක් විතර වුණු බාල සහෝදරයයි එකට රට පාලනය කරන්න ඕනේ කියලයි. අර සහෝදර සහෝදරී පාලන ක්‍රමය ඇත්තනෝ. ඔව් ඒක තමයි සම්ප්‍රදාය. හැබැයි අර කලින් කියපු විදිය තමයි මේ සහෝදර සහෝදරී පාලනයත් සාමකාමී එකක් වුණේ නැහැ. ටික කලකින්ම මේ දෙන්න අතර බලාරගලයක් ඇති වෙලා ඊජිප්තු ඇතුළෙම සිවිල් යුද්ධයක් පටන් ගත්තා. ක්ලියෝපැට්‍රාට ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පලා යන්නත් සිද්ධ වෙනවා. ඉතින් අපි දකින චිත්‍රය තමයි උගත් දක්ෂ භාෂා කීපයක් දන්න තමන්ගේ රටේ මිනිසුන්ව තේරුම් ගන්න උත්සාහ කරන තරුණියක්. හැබැයි ඇයට මුලින්ම සටන් කරන්න වෙන්නේ තමන්ගේම පවුල ඇතුලේ. තමන්ගේම සහෝදරයා එක්ක ඒ අතරේ රෝමයේ තෙලියෙන් බලපෑම් කරනවා ණය ප්‍රශ්නක් තියෙනවා හරිම සංකීර්ණ තත්ත්වයක්. හරියටම. මේ කතාවේ තොරතුරු අපි මේ කතා කරන දේවල් දන්නේ කොහොමද? ඔබ මුලින්ම කිව්වා වගේ ඇගේ කතාව ලියවිලා තියෙන්නේ ගොඩක් වෙලාවට සතුරන් අතින් කියන එක. හරි වැදගත්. මේ මූලාශ්‍රගෙන තියෙන අභියෝග මොනවද? මෙන්න මේක තමයි ක්ලියෝපැට්‍රා දෙන කතා කරද්දි තියෙන ලොකුම ප්‍රශ්නය සහ කුතුහලය දනවන කාරණය. ඒ කිව්වේ ඇය ගැන ඊජිප්තුවෙන්ම ලැබෙන සාක්ෂි. ඒ කියන්නේ ඇගේ පැත්තෙන් ලියවුණු දේවල් හරිම අල්පයි. මොනවද තියෙන දේවල්? පන්සල් වල ඇයව නිරූපණය කරන කැටයම් ටිකක් තියෙනවා. සමහර පැපිරස් ලේවිලි කීපයක් හම්බ වෙලා තියෙනවා. ඈ නිකුත් කරපු කාසි වගේ දේවල්. කාසි වලින් මොනවර කියවෙනවද? ඔව් කාසි ටිකක් වැදගත්. මොකද ඒකෙන් අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඇය තමන්ව තමන්ගේ ප්‍රජාවට පෙන්වන්න කැමති වුණේ කොහොමද කියලා. ඒක ඇගේ සොයන් නිරූපණයක් නේ. හරි. ඒ ටිකයි තියෙන්නේ. ඉජිප්තු මූලාශ්‍ර විදිහට ගොඩක් අඩුවේ. හැබැයි ක්ලියෝපැට්‍රා ගැන වැඩිපුරම තොරතුරු ඇය ජීවත් වුණු කාලෙම ලියවුණු තොරතුරු පවා ලැබෙන්නේ රෝමයන්. ඒ කියන්නේ ඇගේ සතුරාගෙන්. අන්තිමට ඇයව පරාජය කරපු ඇගේ රාජ්‍ය යටත් කරගත්තු රෝමයන්. ඉතින් ඒ නිසා මේ මූලාශ්‍ර දිහා බලන්න ඕන හරිම විවේචනාත්මක ඇහැකින් ඒවායේ තියෙන පක්ෂග්‍රාහී බව තේරුම් අරගෙන කවුද මේ රෝම ලේඛකයෝ? පුදුම විදිහට ජූලියස් සීසර්. එයාගේ ලියවිලිවල ඊජිප්තුවේ හිටියා ක්ලියෝපැට්‍රා එක්ක සම්බන්ධයක් තිබුණා. හැබැයි එයාගේ යුද වාර්තාවල ක්ලියෝපැට්‍රා ගැන වචනයක්වත් ලියලා නැති තරම්. ඒ ඇයි? ඒක ප්‍රශ්නයක්. සමහර විට දේශපාලනික හේතුව වෙන්නේ නැති ඒ කාලෙම ලියෝන ඇගේ චරිතාපදානයක් උත් අපිට හම්බ වෙලා නැහැ. එතකොට තියෙන්නේ සිසරෝ වගේ රෝම දේශපාලඥයෙක් එයාගේ පෞද්ගලික ලියුම් වල ලියපු ඕපාදූපු වගේ දේවල්. එයා කියනවා ක්ලියෝපැට්‍රා රෝමයට ආවම එයා යාට කොච්චර අකමැතිද කියලා. ඊට පස්සේ මාක් ඇන්ටනි එක්ක ඇගේ සම්බන්ධය තියෙන කාලේ ඇන්ටනි නිකුත් කරපු කාසිවල පවා ක්ලියෝපැට්‍රාව පෙන්눔 කරන්නේ රෝමයට පක්ෂපාතී යටත් රජ කෙනෙක් විදියට. ඒකත් හරිව රසවත්. ඒ කියන්නේ ඇයව පහත් කරලා තමයි ගොඩක් වෙලාවට පෙන්වලා තියෙන්නේ. බොහෝ දුරට. ඒතර ඇගේ පරණෙන් පස්සේ ගොඩ නැගුණු කතාන්දරය ඒක තමයි අදටත් වැඩිපුරම බලපෑම් කරන්නේ. ඒක පාලනය කළේ කවුද? ඒක කොහොමද නිර්මාණය වුනේ? හරියටම. මෙතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. ඇයව අවසානයේදී පරාජය කරපු ඔක්ටේවියන් පසුව ඔගස්ටස් අධිරාජ්‍ය බවට පත්වුණු කෙනා තමයි මේ කතාවේ ප්‍රධාන නිර්මාතෘ සහ පාලකයා වුනේ. ඕක කොහොමද ඒක කළේ? ඇගේ මරණයෙන් පස්සේ රෝමයේ නිල වාර්තාවල ඉතිහාස ලේඛනවල ඇය ගැන ලොකුවට කතා වෙන්නේ නැහැ. නිහඬ බවක් තියෙන්නේ. සමහර විට කාන්තා සතුරෙක් එක්ක සටන් කරලා දිනුවාචෙන එක ලොකු ගෞරවයක් විදිහට ඔවුන් දැක්කේ නැති නිසා වෙන්නත් පුළුවන්. හැබැයි අර ඇක්ටියම් සටනට කලින් සහ ඒ සටන සිදුවුණු කාලයේදී ඔක්ටේවියන් අතිශයින්ම ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා ක්ලියෝපැට්‍රාට සහ ඇන්ටනීට විරුද්ධව. මොකක්ද ප්‍රචාරණයේ අරමුණ? ප්‍රධාන අරමුණ උන්නේ තමන් මාක් ඇන්ටනීට විරුද්ධව කරන සටන රෝමේ තවත් එක සිවිල් යුද්ධයක් නෙවෙයි කියලා පෙන්වන එක. එහෙනම් ඒක මොකක් කියලාද පෙන්නුවේ? ඔහු ඒක රාමු කළේ රෝමය, ඒ කියන්නේ බටහිර ශිෂ්ට තාර්කික පිරිමි සහ ඊජිප්තුව, ඒ කියන්නේ නැගෙනහිර පරිහානියටපත්
අතාර්කික ස්ත්‍රී අතර මූලික සටනක් විදිහට. බටහිර සහ නැගෙනහිර අතර ගැටුමක්. ඔව්. ගුණධර්ම සහ දුසිරිත් අතර, නිදහස සහ ඒකාධිපතිත්වය අතර, ඒ වගේම වැදගත්ම දේ පිරිමිය සහ ගැහැණිය අතර තීරණාත්මක සටනක් විදිහට ඔහු මේක පින්තාරු කළා. ජයගත යුතුව තිබුණේ රෝමය, නිදහස සහ පුරුෂත්වය කියලා ඔහු තර්ක කළා. ඒක හරිම සූක්ෂම ප්‍රචාරණයක් නේ. අතිශයින්ම සූක්ෂම සහ සාර්ථක වුණු ප්‍රචාරණයක්. මොකද ක්ලියෝපැට්‍රාගේ මරණයෙන් පස්සේ ලියවුණු රෝම කවි, නාට්‍ය, ඉතිහාස කතා මේ හැම එකකම මේ අදහස්ම තමයි තවදුරටත් වර්ධනය වෙලා තහවුරු වුණේ. එතකොට ඇයව නිරූපණය වුණේ කොහොමද ලිවියවිලවල්? බොහොම නිෂේධාත්මකව. භයානක කපටි කාමයෙන් මත්වුණු රෝම වීරයන්ව තමන්ගේ වසඟයක ගන්න මායාකාරියක් වගේ. සමහර තැන්වල බීමත් ගණිකාවක් වගේ වචන පවා පාවිච්චි කරලා තියෙනවා. පසු කාලීන රෝම ඉතිහාසඥයන් පවා ඇය ගැන ලියුවේ ප්‍රධාන වශයෙන්ම ජූලියස් සීසර් හෝ මාක් ඇන්ටනි එක්ක ඇය සම්බන්ධ වෙන තැන්වලදී විතරයි. ඒත් බොහෝ වෙලාවට ඒ ලියවිල්ලේ අරමුණ උනේ ක්ලියෝපැට්‍රාගේ දක්ෂකම් පෙන්වන එක නෙවෙයි. එහෙනම් අර බලවත් රෝම පුරුෂයන් විශේෂයෙන්ම මාක් ඇන්ටනි කොහොමද මේ නැගෙනහිර රැජිනිගේ මායාවට අහුවෙලා රෝම ගුණධර්ම අතෑරලා දුර්වල වුණේ, ශ්‍රීකරණය වුණේ කියලා පෙන්වන එක. ඇන්ටනිව හැල්ලු කරන්න ක්ලියෝපැට්‍රාගේ චරිතය පාවිච්චි කළා. ඒ කියන්නේ අපි අද දන්න ක්ලියෝපැට්‍රාගේ ප්‍රතිරූපය කියන එක ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ බොහොම සවිඥානික දේශපාලන අරමුණු පෙරදරි කරගත්තු රෝම ප්‍රචාරණයක් මත. ඒක ඇත්තටම පුදුමයි. ඔව්, ඒක තේරුම් ගැනීම හරිම වැදගත්. මේ වගේ ක්‍රමානුකූලව කරපු චරිත ඝාතනයක්, නිෂේධාත්මක ප්‍රචාරණයක් මැද්දේ වුණත් ඇගේ බලය, බුද්ධිය, රාජතාන්ත්‍රික භාවය ගැන යම් අදහසක්, අගය කිරීමක් අදටත් ඉතිරි වෙලා තියෙන එකත් එක්තරා විදිහට පුදුමයක් නේද? ඒක ඇත්ත. ඒ ප්‍රචාරණයේ යටින් උනත් ඇගේ ක්‍රියාවන්ගේ බලපෑම මතුවලා තියෙනවා. ඉතින් අද අපි මේ ගැඹුරු විමසුමෙන් උත්සාහ කළේ ක්ලියෝපැට්‍රා කියන ඒ සුවිශේෂී කාන්තාවට මුහුණ දෙන්න සිද්ධ වුණු අතිශය සංකීර්ණ ලෝකය දිහා බලන්න. ඒක පැත්තකින් අතිශය ධනවත්, හැබැයි ණයබරෙන් මිරිකිලා තිබුණු පැරණි ශිෂ්ටාචාරයක උරුමය දරන ඊජිප්තුවක්. අනිත් පැත්තෙන් අභ්‍යන්තර ගැටුම් වලින් ඉරිතලලා ගිය බල ලෝභී සෙන්පතියන්ගෙල් පිරුණු ලෝකෙම ආක්‍රමණය කරමින් හිටපු රෝමයක්. ඔව්, ඒ වගේම මේ හැමදේම මැද්දේ බලවත් කාන්තාවක් විදිහට පැවැත්ම වෙනුවෙන් සටන් කරන ගමන් Tamanගේ කතාව Tamanගේ සතුරන් අතින් ලිවියනකොට මුහුණ දෙන්න වෙන්න අභියෝගය. අවසාන වශයෙන් සමහර විට සිතන්නට යමක් ඉතිරි කරන්න පුරුවයි. ඒ මොකද්ද? අපි දන්න බොහෝ තොරතුරු, බොහෝ වාර්තා ඒව හැලු කරන්න, නිෂේධාත්මකව දක්වන්න හදපු රෝම ප්‍රචාරණ මත පදනම් වෙනවා. අපි ඒ රෝම අර්ථකතන, ඒ කියන්නේ ඒ ලේබල් ටික පැත්තකින් තියලා ඇයට ආරෝපණය කරන ක්‍රියාවන් ගැන විතරක් අවධානය යොමු කළොත්, ක්‍රියාවන් කියවෙන්නේ ඒ කියන්නේ ඇය කරපු රාජතාන්ත්‍රික සාකච්ඡා, ඇය ගොඩනගාගත්තු සන්ධාන, ඇය ඊජිප්තුව පාලනය කරපු විදිහ, ඇය හමුදා මෙහෙයවපු ආකාරය, මේ වගේ දේවල් ගැන අර පක්ෂග්‍රාහී මූලාශ්‍රවලින්ම වුණත් කරුණ විතරක් අරගෙන බැලුවොත්, එහෙම බැලුවොත් ක්ලියෝපැට්‍රාගේ හැකියාවන් සහ ඉතිරි කරපු උරුමය ගැන අපේ අවබෝධය, අපේ තක්සේරුව වෙනස් වෙන්න පුළුවන්ද? ඒ ප්‍රචාරණයෙන් එහා ගිය චිත්‍රයක් මතු කරගන්න පුළුවන්ද? ක්ලියෝපැට්‍රා සහ සීස ගැන අපේ කතාබහේ මේ කොටසින් අපි තව ටිකක් ගැඹුරට යමු. අර ක්‍රිස්තු පූර්ව 48 දී ඊජිප්තුවේදී ඇලෙක්සැන්ඩ්‍රියාවේදී වුණු ඒ තීරණාත්මක හමුවීම. ඒකෙන් පස්සේ වුණු දේවල් ගැන බලන්න. ඒ කියන්නේ එයාලගේ සම්බන්ධයේ දේශපාලන පැත්ත, පෞද්ගලික පැත්ත, ඒවා කොහොමද පැටළුනේ? මොනවද ඒකේ බලපෑම් කියන එක තේරුම් ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපි පටන් ගමු අර හරිම ප්‍රසිද්ධ කතාවෙන්. අර සිනමාවල එහෙමත් නිතර දකින ක්ලියෝපැට්‍රා පලස කොතාගෙන රහසින්ම සීසව හම්බ වෙන්න මාලිගාවට ගිය විදිහ. ඒක නිකම්ම නාට්‍යයක් නෙවී මගේ නේද? එක ඇය හිතාමතා කරපු දෙයක්. මොකද ඇය හිටපු අමාරු තත්වෙන් ගොඩ එන්න. ඇයට බලවත් කෙනෙක්ගේ උදව් ඕන වෙලා තිබුණා. අර එයාගේ මල්ලිගේ උපදේශකයෝ එයාට විරුද්ධව වැඩ කරමින් හිටියනේ වෙනකොට. ක්ලියෝපැට්‍රාගේ තාත්තට කලින් උදව් කරලා ඒකට පොරොන්දු වුණු සල්ලි ටිකක් ගන්න එක. අනිත් එක අර පොම්පේව පරාද කළාට පස්සේ එයාගේ පැත්තේ හිටපු අයට විරුද්ධව ඊජිප්තුවේ සහය ගන්න එක. මූලාශ්‍රවල කියවනවා සීසට මේ වගේ වෙනත් රාජකීය කාන්තාවන් එක්ක සම්බන්ධතා තිබුණා කියලා. හැබැයි ඉතිහාසයේ ලොකුම බලපෑමක් කළේ නම් මේ ක්ලියෝපැට්‍රා එක්ක තිබුණු සම්බන්ධය තමයි. ඔබ අර කිව්වවඩි නාට්‍යමය භාවය ඒක ක්ලියෝපැට්‍රාගේ එක උපක්‍රමයක් වෙන්න ඇති නේද? නැත්නම් ඒක යාගේ හැටිද?
ඒක ඇත්තටම අර ඇලෙක්සැන්ඩ්‍රියානු සංස්කෘතිය විශේෂයෙන්ම ඉහළ පැලැන්තියේ තිබුණ දෙයක් කියන්න පුළුවන්. අර ප්‍රදර්ශනකාමීත්වය තමව හරි ආකර්ශනීය විදිහට බලය පේන්න විදිහට ඉදිරිපත් කරන එක. ක්ලියෝපැට්‍රා ඒක හොඳටම දන්නවා. මේ වගේම තව සිද්ධියක් තමයි අවුරුදු ගානකට පස්සේ අර මාක් ඇන්ටනිව හම්බ වෙන්න ටාසස් වලට ගිය වෙලාවේ එයා අයිසිස් දෙවංගන වගේ සැරසිලා රත්තරන් උරුවක ගියහටි ප්ලූටාක් විස්තර කරනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය ඒක දේශපාලන මෙවලමක් විදිහට පාවිච්චි කරන එක යා හොඳටම දැනගෙන හිටියා. එතකොට ඒ හම්බ වෙනකොට ක්ලියෝපැට්‍රා බැඳලා හිටියේ යාගෙම මල්ලි 13 වෙනි ටොලමි එක නේද? මේ ටොලමි රාජවංශයේ සහෝදර විවාහ ගැන ටිකක් කිව්වොත්. ඔව් ඒක ටොලමි වංශයේ තිබුණු සිරිතා. රාජකීය ලේ පිරිසිදුව තියාගන්න බලය පවලෙන් පිට යන්න නොදී තියාගන්න සහෝදර සහෝදරියෝ කසාද බැඳා. හැබැයි ක්ලියෝපැට්‍රාගේ පරම්පරාව එනකොට පොඩි වෙනසක් තියෙනවා. එයාගේ තාත්තා ටොලමි ඔලෙටිස් එයා හරියටම රාජකීය කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එයාගේ අම්මා රාජකීය නෑ කෙනෙක් නෙවෙයි. අවජාතක කියලා තමයි කිව්වේ. ඉතින් මේ කියන්නේ ටිකක් විතර පිටලේ කලවම් වෙලා තිබුණා ඒ වෙනකොටත්. ක්ලියෝපැට්‍රා එයාගේ මල්ලි අතර විවාහයේ නීතියෙන් උන්නයිට ඒක ඇත්තටම ඒ කියන්නේ ලිංගිකව සම්පූර්ණ වුණ එකක්ද කියන එක ගැන ඉතිහාසඥයෝ අතර විවිධ මත තියෙනවා. බොහෝ විට නමට විතරක් වෙන්නේ නැති. ඒ කියන්නේ සීසේක හමුවීමෙන් පස්සේ වුණු දේවල් තමයි ඊට වඩා වැදගත් වෙන්නේ. මොනවද ඒ ක්ෂණිකවම වුණු ප්‍රතිඵල? වැදගත්ම ප්‍රතිඵලය තමයි ක්‍රිස්තු පූර්ව 47 ජූනි මාසයේ වගේ පුතෙක් ලැබෙනවා. ඇලෙක්සැන්ඩ්‍රියා ව්‍යාය එයාට විනෝදයට වගේ කිව්වේ සිසේරියන් කියලා. ඒ කියන්නේ කුඩි සීසර්. කුඩා සීසර්. ඔව් ඒ නමෙන්ම තේරෙනවනේ කාගේ පුතාද කියලා තිබුණු පිළිගැනීම. ඇත්තටම සීසර්ගේමද කියන එක ගැන පස්සේ කාලෙක කතා වුණත් ඒ වෙලාවේ නම් ක්ලියෝපැට්‍රාට සිසේරියන් කියන්නේ ලොකු දේශපාලන ආයෝජනයක් වුණා. ඒ වගේම මේ සම්බන්ධය නිසා තමයි සීසර් ඇලෙක්සැන්ඩ්‍රියානු යුද්ධයේදී ක්ලියෝපැට්‍රාගේ පැත්ත ගන්නෙ. මූලාශ්‍රවල කියනවා නයිල් ගංගේ යාල සංචාරයක් ගියා කියලාත්. ඒක නිකම්ම විනෝද ගමනක්ද? ඒක නිකම්ම පෙම්බතුන් දෙන්නෙක් ගිය ට්‍රිප් එකක් නෙවෙයි. ඒක හරිම සූක්ෂම දේශපාලන පියවරක්. හිතන්නකෝ ලොකු රෝම හමුදා සේනාංගයක් එක්ක හරිම සුකෝපභෝගී නැව්ගොඩක නැගලා නයිල් ගඟ දිගේ යනවා. ඒකෙන් සීසරුයි ක්ලියෝපැට්‍රායි මුළු ඊජිප්තුවටම විශේෂයෙන් අර ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් එළියේ ඉන්න බලවතුන්ට පණිවිඩයක් දෙනවා මේ අලුත් සන්ධානයේ ශක්තිය ගැන. ඒක බල ප්‍රදර්ශනයක් වගේ. එතකොට පැහැදිලි මේක පුද්ගලික බැඳලා යාමකුයි ඒ වගේම හරිම තද දේශපාලන ගණනය කිරීම ටිකකුයි අතර සංකීර්ණ ගනුදෙනුවක් ක්ලියෝපැට්‍රා තමන්ගේ තැන රැකගන්න සීසර්ව පාවිච්චි කළා යාව පොළඹව ගත්ත ගරුවෙක් හැදුවා ඊට පස්සේ සන්දානෙන් හයිය අරන් තමන්ගේ සහෝදරයාට විරුද්ධව ගිහින් අන්තිමට ඊජිප්තුවේ තනි පාලකයා වුණා. එයාගේ දේශපාලන බුද්ධිය නම් කැපී පෙනෙනවා. පොඩි දෙයක් පැහැදිලි කරන්න ඕන. එකපාරටම ඇදලා එයාගේ මල්ලි වයින් කලේ නෑ. එයා මුලින්ම හැදුවේ අර කලින් තිබ්බ විදිහට ක්ලියෝපැට්‍රායි 13th වෙනි ටොලමි දෙන්නම එකට පාලනය කරන්න තත්ත්වයට ගේන්න. හැබැයි ටොලමිගේ පැත්තේ අය ඒකට කැමති උනේ නෑ. එයාලා තමයි සටන පටන් ගත්තේ. අන්න ඒ ඇලෙක්සැන්ඩ්‍රියානු යුද්ධයේදී තමයි ටොලමි තෙඩීස් පැරදිලා පැනලා යද්දී නයිල් ගඟේ ගිලිලා මැරෙන්නේ. ඉතින් අන්තිම ප්‍රතිඵලය ක්ලියෝපැට්‍රාගේ බලය තහවුරු වීම තමයි. ඒත් ඒක එකපාරට මුණු දෙයක් නෙවෙයි. මේ සීසර් එක්ක ඇති කරගත්ත සම්බන්ධයේ ප්‍රතිඵල ඊජිප්තුට විතරක් නෙවෙයි නේද බලපෑවේ. ඒක රැලි රෝමේටත් ගියා. විශේෂයෙන්ම අර ක්ලියෝපැට්‍රා ක්‍රිපෝ 46 දී රෝමේට ගියාම හරියටම ක්ලියෝපැට්‍රා රෝමේට යන්නේක රෝම සමාජයේ ලොකු කැළඹීමක් අපවාදයක් ඇති කරනවා. එයා ආවේ ඊජිප්තුවේ මිත්‍ර පාලිකාවක් විදිහට නමට හරියාගේ සහෝදර ස්වාමි පුරුෂයා ඒ කියන්නේ 14th වෙනි ටොලමි අර 13th මරුණට පස්සේ යා කසාද බැඳපු ඊළඟ මල්ලි එක්ක ඒත් හැමෝම දන්නවා සීස් එක්ක තියෙන සම්බන්ධය ගැනයි අර සීසේරියන් ගැනයි. එයා රෝමයේ නතර වෙලා හිටියේ කොහෙද? ඒකත් ප්‍රශ්නයක් වුණාද? ඔව් ඒකත් වැදගත්. එයා නැවතිලා හිටියේ සීසගේ රෝමේ තියෙන නිල නිවසේ නෙවෙයි ටයිබ නදියෙන් එහා පැත්තේ තිබුණු සීසගේම සුඛෝපභෝගී විල්ලාවක. මේක යම් විදියක සංකේතයක් වගේ. එයා රෝමේ හිටියට අර රෝම දේශපාලනයේ සමාජයේ කේන්ද්‍රයෙන් ටිකක් එහාට වෙන්න තමයි තියලා තිබුණේ. ඒ කියන්නේ එයාගේ අර නිල නොවන තත්ත්වය තව එස්මතු වුණා. ඔව් ඒ වගේ දෙයක්. හැබැයි මේ මතු පිටින් පෙනුන ඕපාදූප වලට වඩා ගැඹුරු දේශපාලන බයක් රෝමයේ අර රිපබ්ලිකන් ප්‍රභූන් අතර තිබුණා. මොකද ක්ලියෝපෙට්‍රා කියන්නේ යාලා පිළිකුල් කරපු අර නැගෙනහිර රාජාණ්ඩු ක්‍රමය. පාලකයා දෙවියෙක් වගේ සලකන එක. ඒ සංකල්පයේ නියෝජනය කරපු කෙනෙක්.
එයාලා බය වුණා සීසන් මෙයාගේ බලපෑමට අහු වෙලා රෝමේ රජෙක් වෙන්න හදයිද. නැත්තම් තමන්ව දෙවියෙක් වගේ සලකන්න පටන් ගනීද කියලා. පස්සේ කාලයක ස්වෙටෝනියස් වගේ ඉතිහාසඥයෝ සීසර්ගේ රාජකීය බලතණ්හාව ගැන ලියද්දි මේ ක්ලියෝපෙට්‍රාගේ බලපෑම ගැනත් කියනවා. ඒ වාර්තා කොච්චර හරිද දන්නේ ඒත් ඊ බය එදා රෝමේ තිබුණා. එයා අවුරුදු 2ක් විතර සෑහෙන කාලයක් රෝමේ හිටියා කියන එකත් හිතන්න ඕන. ඒකත් නිකම්ම එන්නේ නැති කියලා හිතන්න බෑ නේද? විශේෂයෙන්ම රෝම දේශපාලනයේ හරිම අවුල් ජාලාවක් වෙලා තිබුණු කාලෙක. අනිවාර්යයෙන්ම ක්ලියෝපෙට්‍රා කියන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න චරිතයක් නෙවෙයි. එයා රෝමේ ඉන්න කාලෙත් තමන්ගේ ඊජිප්තුවේ අනාගතය ගැන හිතලා බලවතුන් එක්ක සම්බන්ධතා හදාගන්න සන්දාන හදාගන්න එහෙම වැඩ කරන්නේ නැති. මෙතනදී තව දෙයක් ඉස්මතු වෙනවා. ඒ තමයි අර සංස්කෘතික ගැටුම. සංස්කෘතික ගැටුම. ඔව් ක්ලියෝපැට්‍රා තමන්ව ඉදිරිපත් කරපු විදිහ, එයාගේ ඇඳුම්, හැසිරීම මේ හැමදේම බලය පෙන්වන දෙයක් විදියට පාවිච්චි කරන එක ඒක රෝමයේ අර ගෞරවනීය කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වුණු නිහඬ ගෙදරට වෙලා ඉන්න භූමිකාවට වඩා හාත්පසින්ම වෙලස්. හිතන්නකෝ සීසර්ගේ නීත්‍යානුකූල බිරිඳ කැල්පෝනියා එක්ක සසඳලා අහසයි පොළවයි වගේ. එතකොට මේ සීසර්ගේ බලගතු ප්‍රසිද්ධ අනියම් බිරිඳ රෝමේ ඉන්න එක ගැන රෝම සමාජයේ එකමතයක් තිබුණේ නැද්ද? දෙපැත්තකට කතා වුණාද? ඔව් ඒක මිශ්‍ර දෙයක්. එක පැත්තකින් සමහරුන්ට ඒක රෝමේ බලය පෙන්වන දෙයක් වගේ පෙනුණා. හිතන්න ඈත පෙරදිගේ ඉන්න ලස්සන බලවත් රෙජිනක් පවා රෝමේ සීසර්ගේ බලයට යටත් වෙලා යාගේ සෙවණට අවිත් ඉන්නවා. ඒක රෝමේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වනවා කියලා හිතුවා. අර සීසර් වීනස් ජෙනෙටික්ස් දේවමාලිගාවේ කියන්නේ යාගේ පරම්පරාව කියන දේවතාවියගේ ක්ලියෝපැට්‍රාගේ රත්තරන් ආලේප කරපු පිළිමයක් තිබ්බ ඒකත් මේ වගේ දෙයක්. එයාව ඇතුළත් කර ගැනීම ගෞරවයක් වගේ. හැබැයි අනිත් පැත්තෙන් අර සාම්ප්‍රදායික තදමත තියෙන රෝමවරුන්ට මේක මහා අපහාසයක් වුණා. සීසර්ගේ බිරිඳ කැල්පුල්නියාට රෝමේ විවාහයට සාරධර්ම වලට කරන නිගාවක් විදියට දැක්කා. ක්ලියෝපැට්‍රාගේ අර විදේශී නැගෙනහිර සුඛෝපභෝගී ගතිය ඒක රෝම සාරධර්ම නැති කරනවා කියලා බය වුණා. මේ ප්‍රශ්නම තමයි පස්සේ කාලෙක මාක් ඇන්ටෝනි ක්ලියෝපැට්‍රා එකතු වුණා මතෙන්නේ. එතකොට තවත් වැඩේ. ඊට පස්සේ තමයි ඒ ලොකුම කඩයිම එන්නේ ක්‍රිස්තු පූර්ව 44 මාර්තු 15 සීසර්ගේ ඝාතනය. ඒකේ නොකුම වෙනස් වෙනව නේද? ක්ලියෝපැට්‍රාට මොකද උනේ? සීසර්ගේ මරණේ ක්ලියෝපැට්‍රාට ලොකු පහරක්. ඒ වගේම ලොකු අනතුරක්. මොකද රෝමේ එයාගේ ලොකුම හයිය ආරක්ෂකයා නැති වෙනවා. ඉතින් එයා පුල්ලන් තරම් ඉක්මනට රෝමෙන් පැනලා ආපහු ඊජිප්තුවට යනවා. එයා ඇලෙක්සැන්ඩ්‍රියාවට ආවට පස්සේ වැඩි කාලයක් යන්න කලින් අර එයා එක්ක නමට හිටපු සමපාලකයා එයාගේ අනිත් මල්ලි එක්ස්විනි ටොලමි එයා හරිම පහසුවෙන් මැරෙනවා. සමහර තැන්වල කියන්නේ නොසැලකිය යුතු ලෙඩකින් මැරුණා කියලා. පහසුවෙනිය කියන්නේ ඒ මරණය ගැන සැකයක් තියෙනවා. ඔව් ඉතිහාසඥයන් අතර ඒ ගැන ලොකු සැකයක් තියෙනවා. සමහර විට ක්ලියෝපැට්‍රාම තමන්ගේ බලයට අභියෝගයක් වෙන්න ඉඩ තිබුණු සීසර් එක කිසිව සම්බන්ධයක් නැති මේ මල්ලිව අයින් කළා වෙන්න පුළුවන්. කොහොම හරි යා මැරුණට පස්සේ ක්ලියෝපැට්‍රා කරන්නේ මොකද්ද? එයා තමන්ගේ පුතාව අර සිසේරියන්ව එතකොට යාට යන්තම් අවුරුදු 3ක් විතර ගෙනි එක්ස්විනි ටොලමි සිසේරියන් කියලා තමන්ගේ සමපාලකයා කරනවා. ඒ කියන්නේ ආයමත් සීසර්ගේ සම්බන්ධය ඉස්සරහට දානවා. හරියටම සීසර්ගේ පුතා තමයි දැන් ඊජිප්තුවේ පාලකයා කියන පණිවිඩය දෙනවා. හැබැයි ඒ කාලේ ක්ලියෝපැට්‍රාට පාලකයෙක් විදිහට හරිම අමාරු කාලයක් වුණා. මොකද ඊජිප්තුවේ ජීවනාලිය නයිල් ගඟ හරියට ගැලුවේ නැහැ. ඒ නිසා ලොකු නියඟයක් සාගතයක් ඇති වෙලා රටේ ලොකු ප්‍රශ්නයක් ආවා. මෙන්න මේ වෙලාවේ තමයි ක්ලියෝපැට්‍රාගේ අර පාලන හැකියාවන් ගැන වෙනස්ම චිත්‍රයක් අපිට හම්බ වෙන්නේ. ඒ කොහමද අපි සාමාන්‍යයෙන් හිතන්නේ යා දේශපාලන සෙල්ලම් දාන කෙනෙක් කියලානේ. ඔව් හැබැයි ඒ වගේම එයා දක්ෂ පරිපාලකයෙක් කියලාත් අපිට සාක්ෂි හම්බ වෙනවා. ඒ කාලෙට අයිති පැපිරස් ලියවිලි තියෙනවා. ඒවයි තියෙනවා ක්ලියෝපැට්‍රා මේ සාගතයට කොහොමද මුණ දුන්නේ කියලා. අර ඇලෙක්සැන්ඩ්‍රියාවේ ලොකු සෙනගට හරියට කෑම බෙදන්න, ගබඩා කරපු ධාන්‍ය දෙන්න, බදු එකතු කරන එක හරියට කරන්න, නිලධාරීන්ගේ හොරකම් නවත්තන්න මේවට යා පෞද්ගලිකවම මැඩිහත් වෙලා තියෙනවා. ඒ ලියවිලි වලින් පේන්නේ හරිම කැපවීමෙන් වැඩ කරපු කඩිසර සහ උනන්දුවෙන් කටයුතු කළ පාලිකාවක්. ඒක අර රෝමේ හදපු චිත්‍රයට වඩා ගොඩක් වෙනස් නේද? ඔව් අර නැගෙනහිර සුඛෝපභෝගී රෙජිනී කියන කකාවට වඩා ගොඩක් වෙනස් ප්‍රායෝගික චිත්‍රයක්.
ඒකනම් ඇත්තටම වැදගත් කාරණයක්. මොකද රෝමේදී එයාගෙන හදපු ඒ ඍණාත්මක කතායි ඊජිප්තුවේදී විශේෂයෙන් අමාරු කාලෙක එයා පෙන්නපු මේ වගේ දක්ෂකමයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. හරියටම ඊජිප්තුව ඇතුලේ එදා වගේම පස්සෙත් එයාව සැලකුවේ දක්ෂ රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් විදියට. අර රෝම ප්‍රචාරණයෙන් ආපු චිත්‍රය නෙවෙයි ඊජිප්තු පැත්තෙන් පේන්නේ. එහෙමනම් අද අපි කතා කළේ ක්ලියෝපැට්‍රායි සීසරුයි අතර තිබුණේ සම්බන්ධය හරිව සංකීර්ණ පැති ගැන. දේශපාලනයයි පෞද්ගලික දේවලුයි කොහොමද එකට බැඳිලා තිබුණේ කියලා. ඊට පස්සේ ආ රෝමයට ගියාම ඇති වුණු අර සංස්කෘතික ගැටුම්, රෝමයේ ඇති වුණු බය, ඒ වගේම ගොඩක් වෙලාවට කතා නොවුනත් ඊජිප්තුවේ දක්ෂ පාලිකාවක් විදිහට අය කරපු වැඩ කොටස ගැනත් අපි බැලුවා. ඒක හිතන්න වටින ප්‍රශ්නයක් තමයි. ක්ලියෝපැට්‍රාගේ ජීවිත කතාවේ අපි තවත් ගැඹුරට යන ගමනේ අද අපි ඉන්නේ හරිම තීරණාත්මක සන්ධිස්ථානයක. කලින් අපි කතා කළා ජූලියස් සීසර් එක්ක ඇගේ සම්බන්ධතාව බලය තහවුරු කර ගැනීම වගේ දේවල්. අද අපි බලමු රෝම ඉතිහාසයේ තවත් ප්‍රබල චරිතයක් මාක් ඇන්ටනි. එයාගේ ආගමනය, ක්ලියෝපැට්‍රා එක්ක බැඳීම, අර දේශපාලන පැටලෙවිලි, අන්තිමේදී ඔක්ටේවියන් එක්ක ඇති වුණු ගැටුම මේ ඔක්කොම කොහොමද ඒ දෙන්නගෙම අවසානයේට පාර කැපුවේ කියලා. ඔව් ඒක තමයි. මේ කතාව තේරුම් ගන්න අපිට තියෙන්නේ අර කිව්වා වගේ එක ජාතියේ මූලාශ්‍ර ප්ලූටාක් වගේ ඉතිහාසඥයෝ ලියපු ඇතිව පස්සේ කාලෙක ෂේක්ස්පියර් වගේ අය ඒවට පණ දුන්න හැටිත් එක්කම අනිත් පැත්තෙන් හොරේස් වගේ කවියන්ගේ අර්ථකථනක් තියෙනවා. අපේ අරමුණ තමයි මේ දෙවන්ත චරිත දෙකේ කඩා වැටීමට හේතුණු දේවල් ටිකයි ඒවට ගෙතුණු කතාවල ඇත්ත නැත්තයි ටිකක් හොයලා බලන එක. එහෙමනම් පටන් ගමු මාක් ඇන්ටනිගෙන්. සීසර් මැරුණට පස්සේ රෝමේ බලවතුන් අතර යාත් එක්කෙනෙක්. හමුදා බලයක් එහෙම තිබුණා, සැහෙන්න පිරිසකුත් හිටියා. ඒත් අර සීසර්ට වගේ සල්ලි බලයක් එහෙම නැත්නම් ලොකු දේශපාලන බලකොටුවක් යට තිබුණේ නෑ නේද? ඉතින් යාට උදව් ඕන වුණා. මිත්‍ර පාක්ෂිකයෝ ඕන වුණා. හරියටම ඇන්ටනීට සම්පත් ඕන විශේෂයෙන් අර නැගනීර පළාත් පාලනය කරන්න, පාදියන් වරුවෙක් යුද්ධයට යන්න. ඊජිප්තුව කියන්නේ ඉතින් සල්ලි තියෙන, සම්පත් තියෙන රටක්නේ. ඉතින් ඇන්ටනි බැලුවා ඊජිප්තුවෙන් උදව් ගන්න. නැව්, සල්ලි, කෑම බීම, දේශපාලන හයියක් එහෙමත් එක්ක. ඒකයි ආව ක්ලියෝපැට්‍රාව ටාසස් වලට, ඒ කියන්නේ දැන් තුර්කියේ ගෙන්න ගන්නේ. උඩින් බැලුවම නම් අර සිවිල් යුද්ධෙදි කාටද උදව් කළේ අහන්න වගේ. ඒත් යටින් තිබුණේ මේ සන්දානය හදාගන්න එක. මේ ටාසස් හමුවීම නම් කතාවලම හරිම ප්‍රසිද්ධයි නේද? ක්ලියෝපැට්‍රා ආපු විදිහ, ප්ලූටාක්ගේ විස්තරය හැටියට නම් හරිම ලස්සන, නිකන් නාට්‍යයක් වගේරු. ප්ලූටාක් කියන්නේ පස්සේ ඉතින් ෂේක්ස්පියර් එක තමත් පාට කළා. එයා ආවේ ඇෆ්‍රොඩයිටි දේවතාවිය වගේ වෙස්වලාගෙනලු. නැව සුවඳ දුමින් පුරවලා රත්තරන් රුවල් රිදි හබල් එහෙමලු ආවේ. සින්දු කියා එනකොට ටාසස් වල මිනිස්සු ඇන්ටනිව අතෑරලා දාලා ගඟ දිගේ දිව්වලු මේක බලන්න. ඒ කියන්නේ ඇන්ටනිට සිද්ධ වෙනවා එතනින් නැගිටලා ගිහින් ක්ලියෝපැට්‍රාව එයාගේ බෝට්ටුවේදීම හම්බ වෙන්න. මේක නිකන් බලය එයා පැත්තට ඇදගත්තා වගේ නේද? එයාගේ කොන්දේසි මත වැඩේ උනේ. අනිවාර්යෙන්ම. ඒක හරිම සියුම්. ඒත් පණිවිඩේ හරිම ගැඹුරුයි. ඇන්ටනිට එන්න වුණා එයාගේ තැනට. එයාගේ වේදිකාවට. මේකෙන් පේනවා ක්ලියෝපැට්‍රා කොච්චර බුද්ධිමත්ද, රාජ්‍යතාන්ත්‍රික විදියට හිතනවද කියලා. එයා නිකන් යටත් කෙනෙක් නෙවෙයි, සමාන කෙනෙක්. සමහර විට ඊටත් උඩින් ඉන්න කෙනෙක් වගේ තමයි එතන පෙන්눔 කළේ. ප්ලූටාක් උනත් කියන්නේ යාගේ ලස්සනට වඩා අර කටහඬේ මිහිර, කතා කරන විලාසය, අර චමත්කාරය. ඒවටලු ඇන්ටනි ඇත්තටම වශී වුණේ. එයා ළඟ ඉන්නකොට කාමරයක් එළිය වෙනවා වගේ කියලාත් කියනවා. ඉතින් පළවෙනි හමුවෙන් මෙයා ඇන්ටනිව අල්ලගත්තා. ඊට පස්සේ ඉතින් ඇන්ටනියා එක්ක ඊජිප්තුවට යනවා. එහෙ ඉතින් උත්සව සාද දරුවෝ 3 දෙනෙකුත් හම්බ වෙනව නේද එයාලට. මේක ආදර කතාවක් වගේ පෙනුනට රෝමේ බල අරගලයට කොහොමද මේක බලපෑවේ? අර ඔක්ටේවියන් මොකද්ද හිතුවේ? රෝමේදී විශේෂණ ඔක්ටේවියන්ගේ පෙත්තේ අය නම් මේක දැක්කේ ලොකු අවුලක් විදියට. ඇන්ටනි රෝමේ ලොක්කෙක් නැගෙනහිර රැජිනකගේ මායමකට අහුවෙලා රෝම වැඩ අමතක කරලා කියලා තමයි කතාව ගියේ. ඔක්ටේවියන්ට ඉතින් මේක නියම chance එකක් වුණා ප්‍රචාරණයට. ඒ ඇන්ටනිව පින්නුවේ නැගෙනහිර සැපට වහල් මෙච්ච රෝම සිරිත් විරිත් පාවලා දීපු තමන්ගේ නෝනාව, ඒ කියන්නේ ඔක්ටේවියන්ගේ අක්කව අමතක කරපු දුර්වලෙක් විදියට. ඒ ප්‍රචාරක වැඩේ උච්ච වෙන්නත් විශේෂ සිද්ධියක් වුණා නේද? අර ඇලෙක්සැන්ඩ්‍රියාවේ පරිත්‍යාග කියන්නේ. ඔව්, ඒක තමයි හරිම තීරණාත්මක සිද්ධිය. ක්‍රිස්තු පූර්ව 34 දී වගේ ඇන්ටනි ආමේනියාව දිනලා ඒක සමරන්නේ රෝමේදී නෙවෙයි ඇලෙක්සැන්ඩ්‍රියාවේ. එතනදී එයායි ක්ලියෝපැට්‍රායි රත්තරන් පුටුවල ඉඳගෙන දෙවිවරු වගේ ඇඳගෙන එයා අයිසිස් ඇන්ටනි ඩයොනයිසස් වගේ උත්සවයක් තියෙනවා.
ඒකෙදි මොකද්ද වුනේ හරියටම? ඒකෙන් කොහොමද ඔක්ටේවියන්ට වාසියක් වුනේ? එතනදි තමයි අර ලොකු කතාබහට ලක්වුණු පරිත්‍යාග වෙන්නේ. ඇන්ටනි හැමෝම ඉස්සරහා ක්ලියෝපැට්‍රාව රජවරුන්ගේ රජිනිය කියලත් එයාගේ පුතා සීසේරියන්ව ජූලියස් සීසර්ගේ පුතා කියන රජවරුන්ගේ රජු කියලත් නම් කරනවා. ඒ විතරක් නෙවෙයි ඇන්ටනිගේ ක්ලියෝපැට්‍රාගේ අනිත් දරුවෝ තුන්දෙනාට රෝමයට අයිති නැගෙනහිර පළාත් පවර්ලා දෙනවා. සයිප්‍රසය, ලිබියාව, සිරියාව වගේ. මේකේ තින් ඔක්ටේවියන්ට නිකන් අහසින් කඩාපාත් වුණා වගේ. එයාට පුළුවන් වුණා සෙනෙට් එකටයි මිනිසුන්ටයි කියන්න බලන්න ඇන්ටනි රෝම ඉඩම් පිට රජින එකටයි එයාගේ ළමයින්ටයි දීලා ද්‍රෝහියෙක් කියලා. අර පුරුෂත්වය නැති වුණා කියන කතාවත් ආවේ ඒත් එක්කමද? රෝමය වගේ තැනක ඒක සෑහින්ද බලපාන්න නැති. අනිවාර්යයෙන්ම ඔක්ටේවියන්ගේ කට්ටිය කිව්වේ ඇන්ටනි දැන් ක්ලියෝපැට්‍රා කියන විදිහට නටන තමන්ගේ රෝම කම නැසි කරගත්ත කෙනෙක් කියලා. එයා දැන් නියම රෝම පිරිමියෙක් නෙවෙයි අර නැගිනහිර සැපට ලොල් වෙච්ච රැජිනකගේ සෙල්ලම් බඩුවක් වගේ කතාතවලි ප්‍රචාරය කළේ. ඇන්ටනි අර ඔක්ටේවියන්ගේ අක්කව ඔක්ටේවියව බැඳලා ඉද්දි ක්ලියෝපැට්‍රා එක්ක මේම ඉන්න එකත් ඒ චෝදනාවලට තවත් බරක් එකතු කරා. ඉතින් මේ ඔක්කොම අන්තිමට නැවතුනේ ඔක්ටේවියන් ඇන්ටනි අතරේ යුද්ධෙකින්. ඒකේ වැදගත්ම සටන තමයි ඇක්ටියම් සටන කියලා කියන්නේ. ඒත් ඔබ කිව්වා වගේ ඒක අර ෆිල්ම් වල තියෙන තරම් ලොකු නාවික සටනක්ම නෙවෙයි කියලාත් මතයක් තියෙනව නේද? ඇත්තටම ඉතිහාස පොත්පත් බලද්දී ඇක්ටියම් කියන්නේ ග්‍රීසියේ වයම පැත්තේ මුහුදේ ලොකු ගැටුමකට වඩා මොකක් හරි උපායශීලී පැනලා යෑමක් නැත්තම් ගැටුම් වගේක අන්තිම හරිය වගේ. ක්ලියෝපැට්‍රා මේ සටනට යන්නමයි හිටියේ කියලාත් කියනවා. ඇන්ටනි එච්චර කැමති නැතුව ඉඳලත් සමහර වෙලාවට එයාට ඕනුණා එයාගේ සල්ලි බලයයි නායකත්වයේ කිලින්ම පෙන්නන්න. ඒත් එයාගේ ලොකු බරණැව වස්තු එහෙම පටවගෙන ඒවා ඇන්ටනිගේ වේගවත් රෝම නැව එක හැප්පෙද්දි බාධාවක් වෙයි කියලා ඇන්ටනි අනිතය බය වුණා. එතකොට සටනේදී මොකද උනේ? පෙරදිලා පැනලා දිව්වද? සම්පූර්ණ ලොකු නාවික සටනක් වුණේ නෑ කියලායි ගොඩක් අය කියන්නේ. ඔක්ටේවියන්ගේ අර දක්ෂ සෙන්පති අග්‍රිපා ඇන්ටනිගේ කැඳවුර වට කළා. පොඩි ගැටුම් වුණා. ඒත් ලොකුම දේ තමයි ක්ලියෝපැට්‍රා යාගේ නැව් ටිකත් අරන් සටනෙන් අයින් වෙනවා. ඇන්ටනි තයා පස්සෙන් යනවා. එයාලා රෝම වැටලීම කඩාගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට යනවා. ඉතින් මේක දිනුමකට වඩා එක්ක සැලසුම් කරපු නැත්තම් කලබලෙන් වුණු පසුබැසීමක් වගේ. එයි යාලා ඇලෙක්සැන්ඩ්‍රියාවට ආපහු ගියේ පෙරදුනා කියලා හිතාගෙනද නැත්තම් ආයෙත් සටනට ලෑස්ති වෙන්නද? මොන වගේ අදහසක් යාලට තියෙන්නේද? අපිට හිතන්න පුරුවම් එයාලා ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම පෙරදුනා කියලා හිතුවේ නෑ කියලා. ඊජිප්තුව කියන්නේ තවමත් සල්ලි තියෙන බලවත් තැනක්. ගොඩබිම හමුදාවකුත් හිටියා. සමහර විට හිතන්න ඇති ආයෙත් සංවිධානය වෙලා ගොඩබිමෙන් හරි ඔක්ටේවියන්ට ගහන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඇක්ටියම් සටන. ඒක වුණු විදිහට වඩා ඒක ලෝකෙට කිව්ව විදිහ හින්දා තමයි ලොකු වැදගත්කමක් ගත්තේ. ඔව් මෙතන තමයි අර හොරේස් වගේ කවියන් වැදගත් වෙන්නේ. බලන ඇක්ටියම් වලින් පස්සේ අවුරුද්දක් විතර ගියා ඔක්ටේවියන් ඊජිප්තුවට ගිහින් ඇන්ටනිව මුණ ගැහෙන්න. ඒකල ඇක්ටියම් කියන්නේ ක්ෂණික තීරණාත්මක පරාජයක් නෙවෙයි. ඒත් ඔක්ටේවියන්ගේ පස්සේ ඔගස්ටස් වුණු යාළුවෙක් හොරේස් ඇක්ටියම් ගැන ලියනවා අර ප්‍රසිද්ධ නන්ස් ඉස්ට් බිබෙන්ඩම් දැන් බොන්න කාලයයි කියන කවිය. ඒකෙන් කියන්නේ හරි අන්තිමට අර ඒකාධිපතිනිය පෙරද්දුවා දැන් සමරමු වගේ අදහසක්. ඒ කවියේ කොහොමද එයා ඇක්ටියම් එක ගැන කියන්නේ? ඒකෙන් මොනවද අපිට තේරුම් ගන්න පුළුවන්? හොරෙස් ඉතින් ඔගස්ටස්ට ඕන විදිහට මුළු කතාවම එක නාට්‍යමය තැනකට ගේනවා. එයා ක්ලියෝපැට්‍රාව හඳුන්වන්නේ ෆටාලේ මොන්ස්ට්‍රම් කියලා. ඒක තේරුම මාරාන්තික අරුමය වගේ. එහෙම නැත්නම් භයානක පුදුමය වගේ දෙයක්. ඒක දෙපැත්තක් තියෙනවා භයානකයි ඒත් ආකර්ශනීයයි පුදුමයි කියන එකත් එක්කම. එයා පැනලා යනකොට ඔක්ටේවියන් පස්සෙන් එනවා නිකන් උකුස්සෙක් අහිංසක පරිවියෙක් පස්සේ එනවා වගේලු. මේක ඉතින් සම්පූර්ණයෙන්ම ඔක්ටේවියන්ව වීරයෙක් කරන කතාවක්. ඒත් ඔබ කිව්වනේ මේ කවිය අන්තිමට ටිකක් වෙනස් වෙනවා කියලා. ඔව් ඒක තමයි පුදුමේ. කවියේ අන්තිම හරියේදී හොරේස් ක්ලියෝපැට්‍රා ගැන කතා කරන විදිය වෙනස්. එයා ඊජිප්තුවට ගිහින් අර රෝමේ පෙළපාලියක දම්වැල් දාලා අරන් යන නින්දාවට පත්වෙනවට වඩා අභිමානවත් මරණයක් තෝරගන්නවා කියලා කියනවා. රෝම විදියට සතුරන්ව එක්ක මරනවා නැත්තම් අල්ලන් ඇවිත් පෙළපාලියේ පෙන්නලා පස්සේ මරනවා. හොරේස් කවිය ඉවර කරන්නේ එයාට ගොඩක් ගෞරවයෙන් කතා කරලා. non humilis mulier. ඒ කියන්නේ යටත් නොවුණු අභිමානවත් කාන්තාවක් කියලා. එයා කියනවා නින්දාවට වඩා සර්ප විෂට එයා බය නැතුව මුණ දුන්නා කියලා.
ඉතින් ඔක්ටේවියන්ගේ ප්‍රචාරක කවියක් වුණත් ක්ලියෝපැට්‍රාගේ අර ගතිය අභිමානය ප්‍රතික්ෂේප කරන්න හොරේස්ටවත් බැරි වෙලා තියෙනවා. ඒක නම් ඇත්තටම විශේෂයි. ඒ කියන්නේ එයා මැරෙන්න කලින් ඇන්ටනිගේ අවසානයේ වෙන්නව නේද? එයාලා ආයෙත් සටනට ලෑස්ති වෙන්න ඊටන් හිටියානම් ඇයි එයා සියදිවි නසා ගන්න තීරණය කරන්නේ? ඒකත් හරිම දුක්බර කතාවක්. ඔක්ටේවියන්ගේ සේනාව ඇලෙක්සැන්ඩ්‍රියාවට කිට්ටු වෙනකොටම ඇන්ටනිට බොරු ආරංචියක් එනෝ ක්ලියෝපැට්‍රා මැරුණා කියලා. මේක ක්ලියෝපැට්‍රා දැනුවත්වම යවුවද නැත්නම් නිකම් වැරදීමක්ද කියන එක පැහැදිලි නෑ. කොහොම හරි මේකෙන් කලබල වෙන ඇන්ටනි තමන්ගේ කඩුවෙන් ඇනගන්නවා මැරෙන්න. ඒත් ඒක හරියටම සාර්ථක වෙන්නේ නැහැ. එයාව මැරෙන කිටුවේදී ක්ලියෝපැට්‍රා හැංගිලා ඉන්න සොහොන්ගෙට අරන් යනවා. එයා මැරෙන්නේ ක්ලියෝපැට්‍රාගේ අත්උඩ. ඊට පස්සේ ඉතින් ක්ලියෝපැට්‍රා තමන්ගේ අවසානයේ සැලසුම් කරනවා. ඒකත් හරිම අර කිව්වා වගේ නාට්‍යමය විදිහට වෙලා තියෙන්නේ. ඔව් ඒක නිකම්ම මැරෙන එකටට වඩා හොඳට හිතලා කරපු බලන්න ලස්සන තමන්ගේ අන්තිම පණිවිඩය දෙන වැඩක් වගේ. එයා ඔක්ටේවියන් එක්ක කතා කරනවා. ඒත් තමන්ට අභිමාණයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ කියලා තේරුණාම එයා මරණය තෝරගන්නවා. අන්තිමට හොඳට කෑමක් කනවා, රජැඳුම් වඳිනවා. ඊට පස්සේ වුණ දේ ගැන නම් කතා කීපයක්ම තියෙනවා. ප්‍රසිද්ධම කතාව තමයි අත් එක කූඩේක හංගන්නාපු ණයෙක් ඇස්ප් පොළඟෙක් ණයක ඉන්න පුළුවන් ලව්ව අතට හරි පපුවට හරි දෂ්ට කරව ගත්තා කියන එක. තව කතාවක් තමයි වසගාපු කොණ්ඩ කටුවක් පාවිච්චි කරා කියන එක. පරණම පොත්වල නම් තියෙන්නේ අතට දෂ්ට කරව ගත්තා කියලයි. ඉතින් එයා මේ විදිහට මෙරෙන්නේ අර කවියේ කිව්වා වගේ රෝමේදී නින්දාවට පත්වන එක වළක්ව ගන්න. ඔක්ටේවියන් කොහොමද මේකට ප්‍රතිචාර දැක්ුවේ? එයාට ඕන වුණාද ක්ලියෝපැට්‍රාව පණ පිටින් අල්ලගන්න? බලේ තවත් පේනවනේ. ඉතින් එයා මැරුණ එක ගැන දුක් වුණා කියලා කිව්වට ඒක ඇත්ත දුකක්ද නැත්නම් දේශපාලන කතාවක්ද කියන්න අමාරුයි. කොහොම වුණත් එයා ක්ලියෝපැට්‍රාගේ මලසිරුරේ රූපයක් සමහර විට සර්පයෙකුත් එක්ක අර ජයග්‍රහී පෙළපාලියේ පෙන්නුවා. ඒකෙන් පවා එයාව රෝම මිනිස්සු ඉස්සරහා බලන්න තියෙන දෙයක් කළා. සමහර විට එයා මැරුණ එක ඔක්ටේවියන්ට යම් විදිහක ලීසියෙකුත් වෙන්න ඇති. මොකද පෙරදුණු බලවත් ගෑනු හතුරෙක් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියන ප්‍රශ්න න්යා නිදහස් වුණා. අපි දැන් ටිකක් කතා කරමු ක්ලියෝපැට්‍රාගේ උරුමය ගැන. එයා දිහා ඉතිහාසෙ පුරා බලපු විදිය ගැන. ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ලස්සන නිසානේ. ඒත් අපි දැන් කතා කරපු විදිහද ප්ලූටාක් වගේ අයත් එයාගේ ආව චමත්කාරය බුද්ධිය ගැන කියලා තියෙනවා. මේ අදහස කාලයක් එක්ක වෙනස් වෙලා තියෙනවද? ඔව් ඒක හරිම වැදගත්. ක්ලියෝපැට්‍රා ගැන තියෙන ප්‍රතිරූපයේ එක එක කාලෙට එක එක සංස්කෘතියට වෙනස්. එයා හිටපු කාලේ රෝම ප්‍රචාරණයෙන් යව දුෂ්ට කපටි කාමුක රැජිනක් කලාට ප්ලූටාක් වගේ ටිකක් පස්සේ කාලෙක හිටපු රෝම ලේඛකයෝනත් එයාගේ බුද්ධිය භාෂා දැනුම එයා භාෂා ගොඩක් කතා කරාලු අර හරිම ආකර්ශනීය ගතිය අගය කරලා තියලා. එයා කියනවා ලස්සන ගැන කතාව ටිකක් වැඩිපුර වුණත් අර කතාබහේ ඇසුරේ තිබුණු චමත්කාරයනෝ අහක දාන්න බෑ කියලා. අර මධ්‍යකාලීන අරාබි මූලාශ්‍ර ගැනත් කිව්වා නේද? එයාලා කොහොමද එයා දිහා බැලුවේ? ඒකත් හරිම රසවත් කාරණයක්. රෝම අධිරාජ්‍ය වැටුණට පස්සේ අර අරාබි විද්වතුන් ග්‍රීක රෝම දැනුම එහෙම පරිවර්තනය කරලා එයාගෙන ලියද්දී එයාලා ක්ලියෝපැට්‍රා දිහා බලලා තියෙන ලස්සන කෙනෙක්ට වඩා දක්ෂ විද්‍යාඥවරියක්, ගණන්කාරියක්, දාර්ශනිකයෙක්, හරිම බුද්ධිමත් පාලිකාවක් විදියට එයාලාගේ පාලන දක්ෂතා ඇලෙක්සැන්ඩ්‍රියාව නගරයක් විදියට දියුණු කරන්න කරපුවා අගය කරලා තිනවා. මේක රෝම කතා වලින් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහක්. ඒ කියන්නේ යාව නිකන් ලස්සනකට හරි බල ලෝභරකට හරි ලඝු කරන එක වැරදි. එයා දේශපාලනිකව ගොඩක් තියෙනු විදිහට හිතපු නායිකාවක් විදිහටත් බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම එයා පාලනය කරපු කාලේ දිහා බැලුවම එයා බලයට එන්නේ හරිම අවුල් ජාලයක් මැද්දේ. රෝමේ ලෝක බලවතාවෙමින් තිබුණේ. ඊජිප්තුවේ නිදහස රැකගන්න එක තමයි එයාගේ ලොකුම අභියෝගය වුණේ. එයා සීසර් එක්ක පස්සේ ඇන්ටනි එක්ක හදාගත්ත සම්බන්ධකම් නිකම් ආදර කතා විතරක් නෙවෙයි. ඒවා ඊජිප්තුව බේරගන්න ගත්ත දේශපාලන උපාය මාර්ග. අර කලින් කතා කරපු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පරිත්‍යාග වුණත් සමහර ඉතිහාසඥයෝ දකින්නේ ඊජිප්තුව වටේට නැගෙනහිර මධ්‍යදරණී සිරියාව වගේ Tamanට හිතවත් පාලකයෝ යටතේ තියෙන ආරක්ෂිත කලාපයක් හදාගන්න කරපු උත්සාහයක් විදියට. ඒක හරි ගියේ නැති වුණාට ඒකෙන් එයාගේ දේශපාලන දැක්ම පේනවා. ක්ලියෝපැට්‍රාගේ කතාවේ තාමත් හංගපු දේවල් තියෙනවා වගේ. අනාගතයේදී එයා ගැන හරි ඇන්ටනි ගැන හරි අලුත් දේවල් හොයාගන්න පුළුවන් වෙයිද? බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඇලෙක්සැන්ඩ්‍රියා පරායේ අර මුහුදට යටවෙච්ච පරණ නගර කොටසේ තමත් ගවේෂණ කරනවා. සමහර වෙලාවට ප්‍රතිමා, බිල්ඩින් වල කෑලි, නව් කෑලි හම්බ වෙනවා.
කවදා හරි දවසක අර ටාසස් වල ක්ලියෝපැට්‍රා ගියපු ලස්සන බෝට්ටුවේ කෑල්ලක් හරි එහෙම නැත්නම් ප්ලූටා කියන විදිහට ඔක්ටේවියන් දෙන්නම එකට වැළලුවා කියන ඒ සොහොන හරි හොයාගන්නීවි කියලා. පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා. දැනට නම් තියෙන්නේ ඉතින්. හරිම රසවත් නාට්‍යමය ඒත් ගොඩක් වෙලාවට දිනපු අයගේ පැත්තෙන් ලියවුණු කතාවක්. අතට අහුවෙන සාක්ෂි තම අඩුයි. හරිම ආකර්ශනීයයි. අද අපි ඇත්තටම මාක් ඇන්ටනි ක්ලියෝපැට්‍රා අතර තිබුණු අර සංකීර්ණ දේශපාලනයයි ආදරයයි කලවම් වුණු සම්බන්ධය ගැන ඔක්ටේවියන්ගේ ප්‍රචාරක වැඩි ගිය හැටි ඇක්ටියම් සටනේ ඇත්ත තත්වයේ ඒකෙන් ගත ප්‍රචාරක වාසියයි දෙන්නගෙම අර හිතාමතා කරපු නාට්‍යමය මරණ ගැන ඒ වගේම ක්ලියෝපැට්‍රාගේ උරුමය ලස්සනට හැගී යාගේ බුද්ධිය දේශපාලන හැකියාව චමත්කාරය ගැන කාලයත් එක්ක වෙනස් වෙන අදහස් ගැනත් කතා කළා. වැදගත්ම දේ තමයි මේ වගේ ඉතිහාස කතා හැදෙන විදිය තේරුම් ගන්න එක. දිනනාය, කවියෝ, ඉතිහාසඥයෝ සිදුවීම් දකින විදිහ. සමහර දේවල් උඩට ගන්න හැටි, සමහර ඒවා යට ගහන හැටි. ඒ හදපු කතා අදටත් බලය, දේශපාලනය, ගැහණු පිරිමි භාවය, පෞරුෂය ගැන අපි හිතන විදිහට කොහොම බලපානවද කියන එක හරිම වැදගත්. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන දෙයක්. අපි දැක්ක ප්ලූටාක් වගේ අය විශේෂයෙන් අර අරාබි මූලාශ්‍ර ක්ලියෝපැට්‍රාව ලස්සනට වඩා එයාගේ බුද්ධිය, භාෂා දැනුම, චමත්කාරය හින්දා අගය කළා කියලා. එහෙමනම් හිතන්න මාක් ඇන්ටනි අර ඔක්ටේවියන්ගේ පිටරෙජනක් රෝම පිරිමිකම බාල්දු කරනවා කියන කතාවට අහු නොවි ක්ලියෝපැට්‍රාගේ ඒ ශක්තින් එයාගේ බුද්ධිය, රාජතාන්ත්‍රිකකම, චමත්කාරය තමන්ගේ සන්ධානයේ ලුකුමවත්කමක් කියලා හඳුනගෙන ඒක හරියට පාවිච්චි කරා නම් ඉතිහාසයේ කොයිතරම් වෙනස් වෙන්න තිබුණාද?